ඔයා සිගරට් එකක් බොන හැම පාරකම විනාඩි 20ක් ඇතුළත ඔයාගේ ශරීරයේ මෙන්න මේ දේවල් ටික සිද්ධ වෙනවා. ඔයා සිගරට් දුම ආශ්වාස කරන මොහොතේම සෙල්සියස් අංශක 900කට වඩා වැඩි උෂ්ණත්වයක රසායනික ද්‍රව්‍ය 7000කට අධික සංඛ්‍යාවක් ඔයාගේ පෙනහළු වලට වේගෙන් ගලාගෙන යනවා. තප්පර කිහිපයක් ඇතුළත නිකොටින් ඔයාගේ මොළයට ඇතුළු වෙලා ඔයාගේ පද්ධතිය හොඳ හැඟීමක් ඇති කරන ඩොපමයින් සහ ඇඩ්‍රිනලින් වලින් පුරවන්න පටන් ගන්නවා. මේ රසායනික ද්‍රව්‍ය ස්‍රාවය නිසා ඔයාගේ හිතට හරිම ශක්තිමත් ගතියක් දැනෙන්න පටන් ගන්නවා. මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. ඔයාගේ ශ්වසන මාර්ගයේ දූවිලි අංශු බැක්ටීරියා වගේ දේවල් වලින් ආරක්ෂා කරන සීලියා නම් අන්වීක්ෂීය රෝම මේ දුම් එක්ක එන කිමිකල් වලින් අඩපණ කරලා දානවා. ඒ වගේම බේරිලා එන කිමිකල් ටික ඔයාගේ රුධිරයේ ඇති ඔක්සිජන් වෙනුවට කාබන් මොනොක්සයිඩ් කියන විෂ වායුව හදන්න පටන් ගන්නවා. ඒකෙන් රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙලා ඔයාට කැරකිල්ලක් ඇඟ පණ නැතිකමක් දැනෙන්න පටන් ගන්නවා. ඔයා වදිනවා කියලා කියන්නේ අන්න ඒකට තමයි. ඊළඟට තාර ඔයාගේ පෙනහළු පටක වහන්න පටන් ගන්නවා. ඒත් එක්ක තියෙන කැඩ්මියම් සහ ඊයම් වගේ බැර ලෝහ එකතු වෙලා පෙනහළු තුල ඇලෙන සුළු ලේයර් එකක් හදනවා. මේ වෙද්දී ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් දුම් මගින් අඩපණ කරලා තියෙන්නේ. ඒ විදිහට මිනිත්තු 20ක් යනකොට ඔයාගේ ඩොපමයින් මට්ටම බිඳ වැටෙන්න පටන් ගන්නවා. සතුට සමාදානය ඒත් එක්ක ඉවර වෙලා නොසන්සුන්තාව ආරම්භ වෙනවා. ඒත් එක්කම ඔයාගේ හිත කියන්න ගන්නවා තව සිගරට් එකක් තිබ්බනම් හොඳයි කියලා. සමහරුන්ට මේක දවසකට දෙකකට පස්සේ වුණත් හිතෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ ඉතුරු කාලේ පුරාවටම උරුම වෙන්නේ මෙන්න මේ ඇබ්බැහිවීම සහ ලෙඩවීම විතරමයි. ඔබට කුමන හෝ මත්ද්‍රව්‍යකින් මිදීමට අවශ්‍යද? මේක නිකම්ම නිකම් ප්‍රතිකාරයක් නොවේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් මනෝ ප්‍රතිකාර චිකිත්සන තුලින් අපහසුවකින් තොරව ඉන් මිදීමට දෙවරක් නොසිතා දැන්ම අමතන්න දශක දෙකකට වැඩි විශ්වාසනීය සේවය ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල්.